Hi guys, welcome back to my YouTube channel. වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකට යමු. හෙට මගේ convocation එක. ඒ කියන්නේ දෙසැම්බර් 29 වෙනිදා. අපි 28 වෙනිදා උදේම නුවරින් පිටත් වුණා. ඔයාලා thumbnail එකෙන් දැනගන්න නැතිනේ අපි අද යන්නේ කොහෙද කියලා. අද අපි ආවේ The Paro Weekend International Lunch Buffet එකට. බුෆේ එක ඕපන් කරන්නේ 12ට. The Paro එක තියෙන්නේ නිට්ටඹුවේ. මම කියනවා එයාලගේ ආහාර වර්ගවල එයාලා කිසිම කෘත්‍රිම රසකාරකයක් භාවිතා කරන්නේ නැහැ කියලා. ඒ වගේම දෙස් විදෙස් කුළුබඩු පමණක් යොදා ගන්නවා කියලා එයාලා කියලා තියෙනවා. එයාලගේ Facebook page එකලත් දාලා තියෙනවා. ඔයාලා lunch buffet එකට යන්න කලින් reservations දාගන්න ඕනේ. මම ඒවා ඒ contact numbers description එකේ දාලා තියන්නම්. හරියටම 12 වෙද්දී බුෆේ එක යාලා ඕපන් කරා. අපිට වීඩියෝ කරගන්න ෆොටෝස් ගහගන්න යාලා පොඩි ටයිම් එකක් දුන්නා. හරි. අපි මුලින්ම බලමු The Paro Weekend International Lunch Buffet එකේ මොනවද තියෙන්නේ කියලා. මෙතන තිබ්බා buns, ඒ වගේම butter තිබ්බා. මෙයාලගේ සුප් එකක් තිබ්බා. ඒ සුප් එක seafood සුප් එකක් කියලා තමයි යාලා කිව්වේ. සලාඩ් කෝන් එකේ මොනවද තියෙන්නේ කියලා අපි දැන් බලමු. Green salad, sausage salad, crispy mushrooms, spicy pasta salad එකක් තිබ්බා මෙයාලගේ. fried potato chips තිබ්බා. carrot salad, spicy chicken salad. මෙයාලගේ සමහර dishes වල name tag එක ගහලා තිබ්බේ නෑ. dish එකම වගේ name tag එකක් ගහලා තිබ්බා නෑ. ඉතින් මිනිස්සුන්ට ලේසි ඒක. creamy pasta salad. tuna salad එකකුත් තිබුණා. coleslaw salad කියලා එකකුත් තිබ්බා. spicy crispy mushrooms තිබ්බා. වගේම මෙතන තිබ්බා sausage slices. ඒ වගේම මෙතන තිබ්බා seafood dish එකක්. මේ තියෙන්නේ යාළගේ sushi කෝන එක. chicken dum biryani, fried rice, ඒ වගේම green creamy pasta, spaghetti carbonara එකකුත් තිබ්බා මෙතන. spicy devil chicken, Sri Lankan style chicken curry එකක් තිබුණා. black pork curry එකකුත් තිබුණා. මේ තියෙන්නේ crispy fish. ඒ වගේම මෙයාලගේ තිබ්බා cashew with pea curry, red chicken curry, ඒ වගේම grilled chicken. මෙයාලගේ තිබ්බා mixed corn salad එකක්, ඒ වගේම spicy potato wedges. මේ තියෙන්නේ Sri Lankan style lunch buffet corner එක. මෙතන live action station එකක් තිබුණා. මෙතනින් batter prawns වගේම pizza ගන්න පුළුවන්. මෙතනින් අපිට grilled fish වගේම grilled කලම ගන්න පුළුවන්. මම vegetarian. එහෙම කිව්වට ඉතින් vegetarian උත් නෙවෙයි. chicken devil දාලා විතර බෙදලා sausages බෙදලා කනවා. එහෙම බලන්න ඉතින් vegetarian උත් නෙවෙයි. මම අනිත් ඒවා නම් කන්නේ නැහැ. මෙයාලගේ plain hoppers වගේම egg hopper station එකකුත් තිබුණා. හරි අපි දැන් බලමු dessert කෝන එකේ මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා mixed fruit pudding එකක්. ඒ වගේම lime cake mousse එකක්. මෙතන chocolate cake තිබ්බා. ඒ වගේම red velvet cake තිබ්බා. broken jelly. මේ glasses වල තියෙන dessert ඒ වගේම marshmallows උත් තිබ්බා. strawberry mousse cake, watermelon papaya වගේම තිබ්බා. ඒ වගේම pineapple cake එකකුත් තිබුණා. vanilla cakes, chocolate cakes තිබුණා. black currant mousse එකක් තිබුණා. මෙන්න මේ dish එකේ නම නම් මතක නැහැ. හැබැයි ඒක තනිකරම cream coffee රහක් තමයි ඒකේ ආවේ. ඒක මාරම පැණි රහයි. එක එක flavors වල අනකොටා තිබ්බා. ඒ වගේම jujubes, kisses, marshmallows වගේ ඒවාත් තිබ්බා. මේ තියෙන අයිස්ක්‍රීම් කෝන එක. මෙතන වර්ග 3කින් අයිස්ක්‍රීම් තිබ්බා. ස්ට්‍රෝබෙරි, චොක්ලට් වගේම කොෆි. මෙතන පයිනැපල්, වෝටර්මෙලන්, පපායා වගේ ෆෘට් කෝන එකක් තිබ්බා. ඒ වගේම චොක්ලට් ෆවුන්ටේන් එකකුත් මෙතන තිබුණා. හරි. අපි දැන් යමු පාරෝ එකේ තියෙන pool area එකට.
මෙයාලගේ Facebook page එකට ගියා නම් ඔයාලට එයාලගේ විස්තර දැනගන්න පුළුවන්. මෙයාලගේ සුප් කෝනර් එක, සලාඩ් කෝනර්, සුෂි කෝනර්, පිට්සා, ඒ වගේම වෙස්ටර්න් ෆුඩ්, චයිනීස් ෆුඩ්, ඉන්දියන් ෆුඩ්, ඉතාලියන් ෆුඩ් වගේම ලයිව් ඇක්ෂන් ස්ටේෂන් එකකුත් තියෙනවා ඔයාලා දැක්ක විදිහට. මෙයාලගේ වීකෙන්ඩ් ඉන්ටර්නැෂනල් ලන්ච් බුෆේ එකේ ප්‍රයිස් එක එක්කෙනෙක්ට 3250යි වෙන්නේ. ඒ වගේම පොඩි ළමයින්ට අවුරුදු 5 ඉඳන් 11ත් අතර ළමයින්ට 1625යි. ටික දිග් ගැස්සන හින්දා මම මේ ක්ලිප්ස් ටික ස්පීඩ් කරලා යවන්නම්. මෙයාලගේ පූල් එක තියෙන්නේ රූෆ් টොප් එකේ. ඉතින් මෙතන ඉඳන් පල්ලෙහා බැලුවහම මේ තියෙන්නේ මේ ටවුන් එක පේන විදිය තමයි මෙයාලගේ නිට්ටබුව ටවුන් එක පේන විදිය. මට පූල් එකේ වීඩියෝ එක හරියටම ගන්න බැරි වුණා. මොකද එතන ෆැමිලිස් දෙකක් විතර පූල් එකේ හිටියා. ඉතින් එයාලගේ ප්‍රයිවසි එකක් තියන්න ඕනේ හින්දා මට හරියට පූල් එකේ වීඩියෝ එක නම් ගන්න හම්බුනේ නැහැ. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. See you soon.